ආදරයෙන් පිළිගන්නවා සිලෝනීසි රෙසිපීස් වෙත. ඔන්න අද කෙලවල්ල මාළු ටිකක් රසට සැරට හදාගන්න තමයි යන්නේ. තෙල් අඩුවෙන් දාලා පොල් කිරි පාවිච්චි කරන්නේ නැතුව තමයි අපි අද මේක හදන්නේ. ඉතින් ඉක්මනින්ම යමු අපි මේක හදන විදිය බලන්න. මෙතන මම කෙලවල්ල මාළු ග්‍රෑම් 500ක් අරන් තියෙන්නේ. ඒ ටික හොඳට ලුණු කුරු ටිකක් ගොරක කෑලි දෙකක් දාලා හොඳට සෝදලා අරගෙන තියෙන්නේ. දැන් අපි ඒ ටික හොඳට සීසන් කරගමු. කහ කුඩු තේ හැඳි කාලක්, ලුණු තේ හැඳි භාගයක්, ගම්මිරිස් තේ හැඳි භාගයක්, තව දෙහි බෑයක විතර යුෂය එකතු කරගන්නවා. දැන් මේ ටික ටිකක් කවලම් කරගෙන විනාඩි 10ක් 15ක් විතර සීසන් වෙන්න තියලා තියමු. ඊළඟට පොඩි බීලුණු ගෙඩියක්, සුදු ලුණු බෙක් 6ක් විතර චූටි ඉඟුරු කෑල්ලක් පොඩියට කපා ගන්නවා. තව මම මෙතන අරන් තිනවා ගොරක කෑලි 3ක්, ඒකත් පොඩියට කපා ගන්නවා. තව අපිට රම්පේ කරපිංච ටිකක්, කුරුඳු පොතු කෑල්ලක්, එනසාලට 2ක් විතර, කරාබනටි 4ක් 5ක් විතර අවශ්‍ය වෙනවා. ඊළඟට අපි මාළු ටික උයාගන්න චාර්ජියක් ලිපට තියලා ඒක රත් වෙනකොට පොල් තෙල් මේස හැඳි එකක් එකතු කරගමු. තෙල් ටික රත් වෙනකොට චූටියට කපාගත්ත ඉඟුරු ටික, සුදු ලුණු ටික අපි එකතු කරගන්නවා. ඒ ටික ටිකක් ටෙම්පරාදු වෙනකොට කුරුඳු පුතු කෑල්ල, රම්පේ කෑල්ල, කරපිංච ටික එකතු කරගමු. ඊළඟට අපි කරාබනටි එනසාල් ටිකත් එකතු කරගමු. ඒත් එක්කම අපි කලින් කපාගත්ත බීලුණු ටිකත් මේ වෙලාවෙදි එකතු කරගන්නවා. තව අපි චූටියට කපාගත්ත ගොරක කෑලි ටික ඒකත් මේ වෙලාවෙදි එකතු කරගමු. දැන් අපි මේ ඔක්කොම ටික සාමාන්‍ය ගින්දරේ විනාඩියක් විතර මේ විදිහට ටෙම්පරාදු කරගමු. ඊළඟට අපි මේකට පහේ ටික එකතු කරගන්නයි යන්නේ දැන්. මිරිස් කුඩු මේස හැඳි එකමාරක්, තුණු පහ කුඩු තේ හැඳා, කහ කුඩු තේ හැඳි කාලක් එකතු කරගෙන හොඳට ටෙම්පරාදු කරගන්න ඕන. ලිපේ ගින්දර හොඳටම අඩු කරලා තමයි අපි මේ පහේ ටික බෙද ගන්න ඕන. මොකද අපි තෙල් මේස හැන්දක් වගේ තමයි එකතු කරගත්තේ. මේ විදිහට පරිස්සමට පහේ ටික බෙදනකොට මම මේකට වතුර අඬු කෝප්ප එකක් එකතු කරගන්නවා. ඔයාලට හොදි ටිකක් වැඩිපුර ගන්න ඕන නම් තව අඬු කෝප්ප භාගයක් විතර වතුර එකතු කරගන්න. දැන් මේ වෙලාවේදී ඔයාගේ රස අනුව ලුණු කුඩු ටිකක් එකතු කරලා මේ මිශ්‍රණය හොඳට කවරම් කරගන්න. දැන් ලිපේ ගින්දර වැඩි කරලා මේ හොදි එක පැහෙනකොට කලින් සීසන් කරගත මාළු ටික අපි එකතු කරගන්නවා. දැන් මාළු ටික කැඩෙන්නේ නැති වෙන්න මේ විදිහට අපි හදාගත්ත හොදි එකේ අතුර ගමු. ඊළඟට අපි මේ මාළු ටික හොඳට තැම්බෙන්න විනාඩි 6ක් විතර වහලා උයාගමු. දැන් මේ විනාඩි 6කට විතර පස්සේ අපි පරිස්සමට මාළු කෑලි ටික අනිත් පැත්ත පෙරලා ගමු. ඊට පස්සේ අපි තවත් විනාඩි 3ක් විතර වහලා අපේ මාළු ටික උයාගමු. දැන් මේ අපේ මාළු එක ලිපේ තියලා විනාඩි 9කට විතර පස්සේ තමයි ඔයාලට පේන්නේ. මම මේ වෙලාවේදී ගම්මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඔයාගේ රස අනුව මේ වෙලාවේදී ගම්මිරිස් ටිකක් එකතු කරගන්න. දැන් තවත් විනාඩියක් විතර මේ විදිහටම මම ලිපේ මේ මාළු එක තියාගන්නවා. ඔයාලට පේනවා ඇති මේ මාළු එක හරිම ලස්සන පාටට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි තෙල් අඩුවෙන් පාවිච්චි කරා කියලා නැහැ. මේක ඇත්තටම හරිම රසයි. දැන් මම මේ වෙලාවේදී ලිප ඔෆ් කරගන්නවා. ඊළඟට කපාගත තක්කලි ටිකක්, ලුණු ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. ඔන්න දැන් අපේ මාළු කරි එක අපි හදලා ඉවරයි. ඉතින් තවත් රෙසිපි එකක් අරන් ඉක්මනින්ම එන්නම්. channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. හැමෝටම ස්තුතියි.